හායි යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ මල හදන විදිය. මම මේ මල් හැදුවේ පයිප් ක්ලීනර් වලින්. ඉතින් ඔයාලටත් ලස්සනයි නම් මේ මල ඔයාලත් හදලා බලන්න. ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් මේ මල හදන්න වැඩි වෙලා ගන්න නැතුව අපි බලමුද මේ මල හදන්නේ කොහොමද කියලා. මම මේ මල හදන්න ගත්තේ දුඹුරු පාට පයිප් ක්ලීනරුයි, සුදු පාට පයිප් ක්ලීනරුයි, කොළ පාට පයිප් ක්ලීනරුයි. ඉතින් මට මේ මල හදන්න මම මේ විදිහට පයිප් ක්ලීනර් සුදු පාට එකක් අරගෙන මේ ආකාරයට කොටස් දෙකකට වෙන් කරගත්තා. ඊට පස්සේ මම එක කොටසක් මේ විදිහට දෙකට නමා ගත්තා. අනිත් කොටසත් මේ විදිහට දෙකට නමා ගත්තා. මේ විදිහට දෙකට නමාගත්ත කොටස් දෙක මේ ආකාරයට රඳවගෙන මම මල් පෙත්ත හදාගත්තේ මේ විදිහට. ඉතින් මේ විදිහට අපි හදාගත්ත මල් පෙත්ත මේ විදිහට ගින්දරට අල්ලලා මේ කෙරවල රත් කරලා තමයි මම මල් පෙත්ත ලස්සන කරගත්තේ. මේ විදිහට හදාගත්ත මල් පෙති 5ක් ඕනේ වුණා මට මේ මල හදන්න. ඉතින් මේ විදිහට හදාගත්ත මල් පෙත්තක් අරගෙන මම මේ මල් පෙත්තක් පාට කරගත්තා. ඉතින් ඔයාලත් පාට කරගන්නකොට ඔයාලා කැමති පාටකින් පාට කරගන්න පුළුවන්. මම අද මෙතන පාට කරගත්තේ දුඹුරු පාට පැස්ටල් එකකින්. ඉතින් මේ විදිහට දුඹුරු පාට පැස්ටල් එකකින් මල් පෙති සේරම මම පාට කරගත්තා. ඉතින් ඊට පස්සේ මම මේ පාට කරගත්ත පාටින්ම තමයි මල් රේණු වලට පයිප් ක්ලීනර් එකක් තෝරගත්තේ. ඔයාලත් කැමති පාටකින් පාට කරගත්තා නම් ඒ පාටට අනුව පයිප් ක්ලීනර් එකකින් තමයි මල් රේණු හදාගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට මම පයිප් ක්ලීනර් එක දෙකට නමලා මේ කොටස් දෙකකට වෙන් කරගෙන ඒක කොටසකුත් මේ ආකාරයට දෙකට නමලා ඒකත් කොටස් දෙකකට වෙන් කරගත්තා. ඊට පස්සේ මේ විදිහට අඟලකට චුට්ටක් අඩුවෙන් පොඩි කොටසක් නමා ගත්තා. මේ විදිහට තමයි මම මල් රේණුව හදාගත්තේ. ඊට පස්සේ මේකේ මේ දිග කොටස මම ගින්දරට අල්ලලා පුච්ච ගත්තා. මේ විදිහට මල් රේණු 3ක් හදාගත්තා මම. ඊට පස්සේ අපි මේ විදිහට මල් පොහට්ටුව හදාගන්න ඕන මල් පෙති ටිකත් හදාගමු. පයිප් ක්ලීනර් එකක් අරගෙන ඒක කොටස් 4කට වෙන් කරගන්න. ඊට පස්සේ ඒක කොටසක් අරගෙන මේ විදිහට නමා ගන්න. කොටස් 4 මේ විදිහට නමලා ඊට පස්සේ මේ විදිහට පයිප් ක්ලීනර් එකක් අරගෙන ඒක කොටස් තුන සමාන කොටස් තුනකට වෙන් කරගන්න.
ඊට පස්සේ ඒකෙන් එක කොටසක් අරගෙන මේ විදිහට දෙකට නමා ගන්න. අපි කලින් නමාගත්ත කොටස් දෙකක් මේ විදිහට තියලා මේ විදිහට අනිත් වෙන කොටසක් අරගෙන මේ විදිහට තියලා මල් පොහොට්ටුවේ පෙත්ත හදාගමු. මේ විදිහට ලස්සනට හදාගෙන ඉවරලා මේ විදිහට ගම් ටිකක් ගාලා අපි ඒකේ කෙරවල අලව ගමු. මෙතන වෙන වෙනමම ගම් ගාලා අලව ගන්න. නැත්තම් මේක ගැලවෙනවා. ඊළඟට මට මේකට මල් පොහොට්ටුව හදාගන්න මේ වගේ පෙති 4ක් ඕනේ වුණා. ඊට පස්සේ ගම් ගාලා මම මේ පෙති ටික මේ විදිහට අලව ගත්තා. මල් පොහොට්ටුව රවුම් හැඩයක් වගේ එන්න ඕනේ. ඒ හින්දා අපි ඒක මල් පෙත්ත අවශ්‍ය පරිදි සකස් කරගන්න ඕනේ ඇඟිල්ලෙන් තද කරලා. ගම් ගාලා ටිකක් වෙලා තියලා තමයි අල්ලගෙන ඉන්න ඕනේ ටිකක් වෙලා. නැත්තම් මේක ගැලවෙනවා. ඒ හින්දා මේ විදිහට හොඳට ගම් ගාලා මේ විදිහට පෙත්ත රවුමට හදාගෙන මේ විදිහට මල් පෙති ටික අලව ගමු. පොහොට්ටුවට අවශ්‍ය මල් පෙති ටික. ඊට පස්සේ අඩ පැත්තෙන් මේ විදිහට ගම් ටිකක් ගාලා අපි පොහොට්ටුව නටුවක් අලව ගමු. ඊට පස්සේ මේ කම්බියක් අපි ග්‍රීන් ටේප් වලින් ඔතා ගමු. මේ විදිහට මම මේ පෙත්ත හදලා පෙන්නන්නේ මලේ අවසානයේට එන්නේ මල් පෙති හැඩේ. මේ පෙති හැඩ කරලා අලව ගන්න අමාරුයිනේ. ඒ හින්දා අපි මේ විදිහට දිග ඇරුණු පෙති අලව ගමු එකින් එකට තියලා. මම මල් රේණු අලව ගන්න කාලියෙන් තමා මේ පෙති 4ක් අලවගෙන ඉවර වෙලා තමා මම මලට මල් රේණු ටික අලව ගත්තේ. ඔයාලටත් මේට වැඩිය ලේසි පහසු ක්‍රමයක් තියෙනවා නම් ඔයාලා ඒ විදිහටත් හදාගෙන බලන්න. මල් පෙති 4ක් මේ විදිහට අලවගෙන ඉවර වෙලා මේ විදිහට මල් රේණු 3ක් එකිනෙකට තියලා අපි ගම් ගාලා අලව ගමු.
ඊට පස්සේ මල් පෙත්තෙත් මේ විදිහට ගම් ටිකක් ගාලා මල් රේණු ටික තියලා අලව ගන්න. ඊට පස්සේ මීට මේ විදිහට මල් පෙති ටික දිග අරගෙන අර විදිහට හැඩ තමන් කැමති හැඩයකට මල් පෙති ටික සකස් කරගන්න. ඉතින් මේ විදිහට හදාගත්තු මලට අපි මල් රේණු නැට්ටක් හදාගමු. මේ විදිහට ගම් ගාලා කම්බියක් තමා මම මේ මලේ නටුව විදිහට හදාගත්තේ. මේ විදිහට කම්බිය අලවගෙන කම්බිය පේන්නේ නැති වෙන්න ග්‍රීන් ටේප් වලින් ඔතා ගමු. ග්‍රීන් ටේප් එක ගැලවෙන නිසා ගම් ටිකක් ගාලම මුලින්ම අලව ගන්න කොටස අපි අලව ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි මේ මල් පොකුරට අවශ්‍ය වෙන කොළ ටික හදාගමු. මේ විදිහට කොළ පාට පයිප් ක්ලීනර් එකක් අරගෙන කොටස් දෙකකට වෙන් කරගමු. ඊට පස්සේ ඒක කොටසක් අරගෙන මේ විදිහට නමාගෙන අනිත් කොටසත් මේ විදිහට නමාගෙන අපි අර කලින් මල් පෙති හදාගත්තා වගේ මේ විදිහට කොළ පාටිනුත් කොළ ටික හදාගමු. මේ විදිහට අවසානයේ කම්බිය පයිප් ක්ලීනර් කම්බියෙන්ම ඔතා ගන්න. ඉතින් ඊට පස්සේ මම මේ පොහොට්ටුයි මලුයි එක නටුවකට ඔතා ගත්තා. ලස්සනට හදාගත්තා. ඉතින් මම මේ විදිහට තමයි මල් කිනිත්ත හදාගත්තේ. ඔයාලත් කැමති නම් මේ විදිහට හදාගන්න. නැත්නම් ඔයාලගෙත් අදහස් කමෙන්ට් එකක් දාගෙනම මට කියන්න. ලයික් කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ බලන්න දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මගෙත් එක්ක රැඳිලා සිටියට බොහොම ස්තුතියි. ගිහින් එන්නම්.